හම්බෙන් දැක්ක දෙයක් මට ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුණා. කොරියාවේ ගොවිතැන් පටන් ගන්න කලින් කුඹුරු වල මුලින්ම කරන්නේ තනකොළ වගා කරන එක. හොඳින් වැඩුණු තනකොළ දැන් දවස් කිහිපයකට කලින් මැෂින් ආධාරයෙන් කැපුවා. දැන් ඔයාලට පේන්නේ ඒ කපාගත් තනකොළ තව මැෂින් එකක් ආධාරයෙන් ගුලියක් විදිහට එකතු කරන විදිහ. මේ විදිහට ගුලියක් විදිහට එකතු කරගත්ත තනකොළ නැවත පොලිතින් ආවරණයකින් හොඳින් ආවරණය කරගන්නවා ඊට හානියක් වෙන්නේ නැති විදිහට. ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ තනකොළ ගුලි සුරක්ෂිත තැනක ගබඩා කරගන්න එක. මන් දන්න විදිහට මේ විදිහට තනකොළ ගිනිහිල්ලා ගබඩා කරගන්නේ සීත කාලයේදී සත්වයින්ගේ පරිභෝජනය සඳහා.